ඉතින් මේ පොඩ්ඩක් ආව කඩේට. ඉතින් මට හිතුණා ඔයගලන්ට ඉතින් මේ ටෙස්ලා එකේ පොඩි නෙවෙයි ඉතින් ලොකුම දෙයක් තමයි ටෙස්ලා එක කිව්වම ඉතින් සාමාන්‍යයෙන් කවුරුත් දන්නේ ඉතින් ගොඩක් දේවල් එක්ක ඔටෝමැටික් ඩෙස්ටිනේෂන් එකට යනවා කියලා. ඉතින් මට හිතුණා ඔයගලන්ට පෙන්නන්න මම කොහොමද දැන් පොඩ්ඩක් කිලෝමීටර් සාමාන්‍යයෙන් 5ක් කිලෝමීටර් දෙකමාරක් විතර දුරින් ඉන්නේ ගෙදරට. කොහොමද යා ඔටෝමැටික් ගෙදරට යන්නේ කියලා. හරි. ඉතින් මම පෙන්නන්නම් මෙතන. ඉතින් මට තියෙන මේක ඔබන්න මෙතන තියෙන මොකද්ද start FST supervised. ඔය ඊට පස්සේ කරන බ්‍රේක් එක ටැප් කරන්න කන්ෆර්ම් කරන්න කියලා මම බ්‍රේක් එක පොඩ්ඩක් ගෙවුවා. හරි. මම දැන් ඉතින් ඔයා ඔටෝමැටික් යනවා. මරු ෆන් ඉතින් මේක. හැබැයි මේක ෆන් එක වගේ නෙවෙයි ඩොලර් 99ක් මාසෙට ගෙවන්න ඕන. හරි. මම තාම මගේ මේ ට්‍රයල් පීරියඩ් එකක් යන්නේ. ඉතින් පොඩ්ඩක් හිතනවා මොකද්ද කරන්න කියලා. ගොඩක් කට්ටිය ඉතින් ගන්නවා. සමහර කට්ටිය ඉතින් ගන්න නැහැ. මේකේ මේ ඔප්ෂන් එකක් තියෙනවා. මේ බේසික් එකෙත් ගොඩක් ඒවා තියෙනවා. හැබැයි හුඟක් ඒවා මිස් වෙනවා. බලමු ඉතින් අපි ඉස්සරහට අතේ බජට් එක තිබ්බොත් ඉතින් මම ඉතින් ගන්නවා. ඉතින් ෆෝන් බිලක් ගෙවනවා කියලා හිතාගෙන මේකේ ඉතින් ගත්ත එකේ උපරිම ප්‍රයෝජන ගන්න එපානේ. ඒක ගත්ත එකේ නැති ඔක්කොම තියෙනවා. දැන් මේ උගන පේනවා දැන් ඔටෝමැටික් පේනවා ලයින් මාරු කරගෙන ඉන්නේ. ලයින් 3ක් විතර තියෙනවා. එයා දාගත්ත ගානට ලයින් එකට. ඉතින් දැන් මෙයා මෙතෙන් වමට දාන්න ඕන. වමට දාලා දකුණට දාලා වමට දාන්න ඕන. මොකද ට්‍රැක් දෙකක් තියෙනවා. ට්‍රැක් ගාලා එයා දාගත්තා. ඒකත් හරියට හරි. මෙහෙම තමයි ඒක මැප් එක පෙන්වන්නේ. ඉතින් මෙහෙම ගියාම මම පෙන්වන්නම් මෙතන. මේ ඔක්කොම මුළු වටේම පෙන්වනවා. හරි. මේ පැත්තේ තියෙන කාර් අර කියලා අර කොනේ තියෙන කාර් එකෝ මට පේන්නේ නැහැ මෙතන. අර අතට තියෙන කාර්යයක් ඒ වුණාට මට පේන්නේ නැහැ. ඒ වුණාට මේකට පෙන්වනවා ඒක. ඉතින් අනිත් පැත්ත බැලුවොත් පිටිපස්ස බැලුවොත් හරි පිටිපස්සේ තියෙන කාර් ඔක්කොම පෙන්වනවා. දැන් ටර්න් සිග්නල් එක දාපු ගාම මේ සිග්නල් එකත් කැමරා එක ඔන් වෙනවා. ටක් ගාලා පැත්ත ස්විච් වෙනවා. ඒකත් පෙන්වනවා. කෙලිම දකුණට දැම්මා. ඉතින් මේ තනිකර ඉතින් මෙයා තමයි පදින්නේ. එයා මම නෙමෙයි මේ. මගේ අත මෙතන. ටෙස්ලා එක තමයි අතන ටෙස්ලා එකේ AI කම්පියුටර් එක තමයි ඉතින් මේ මාව ඉතින් අපේ ගෙදරට අරගෙන යන්නේ. දැන් බලන්න මෙතන මේ තියෙන රවුන්ඩ් බවුට් එකක්. හරි. රවුන්ඩ් බවුට් එක ගන්න ගැනිල්ල. හරියට යන වාහනයක් ඒ වුණාට මෙයා ගන්නට ගත්තා. හරි පරිස්සමට ගන්නවා. ඉතින් අර අපි පදිනා වගේම තමයි අපිටත් වැඩි අතරම පරිස්සම්. මොකද මේ හදලා තියෙන ඉතින් පුළුවන් තරම් පරිස්සමට පදින්න පාරේ. යන්න ඕන වෙලාවට යා ගාන ස්පීඩ් එක අඩු වැඩි කර ගන්නවා. යන පැත්තෙන් යන වාහනේ පෙන්නවා. ඉස්සරහ ලයිට් එකක් තියෙනවා. එතනින් බලමු යා මොකද කරන්න කියලා. අවුලක් නැහැ. පාරවල් දෙකකින් යන්න පුළුවන්. සාමාන්‍ය මෙයා යන්නේ ඉතින් ෂෝට් කට් ළඟම තියෙන පාරේ කියනවනේ. ඉතින් අපි යාට යන්න දෙමු. උතුර නවත්තනවා. දැන් මේ ඉස්සරහට ඉතින් මේ වගේ දැන් දුම් පිට වෙන කතන්දර ඉවරයි ඉතින්. පෙට්‍රල් ගහන්න අතින පෙට්‍රල් පම්ප්. දැන් ඉතින් පෙට්‍රල් පම්ප් එකට යන්නේ මැක්ඩොනල්ඩ් එකට යනවා නම් හරි මොකක් හරි වතුර බෝතලයක් ගන්න එතන තියෙන මේ පොඩි ඔය කන්වීනියන්ස් ස්ටෝර් එකට යනවා නම් තමයි. නැත්තම් ඉතින් මේකෙන් ඇත්තටම යන්නේ නැහැ. මේකෙන් යන්නේ charge කරන තැනකට තමයි. එතන ගියත් විනාඩි සුපර් charge ගහුවොත් විනාඩි 20න් full charge. 20න් 25න් full charge. ඒක සමහරට ඩිපෙන්ඩ්. ඉතින් ඔක විනාඩි 4ක් යන්නත් පුළුවන්. එච්චර යන්නේ නැහැ මම අහලා තියෙන විදිහට. ඊට පැය වාගෙන් උඩරිම මේ full charge මේ ටෙස්ලා එක. සුපර් charge එකත් එක පාත්. හොඳ දැන් බලන්න මෙතන මෙයා ගන්න ගැනින්න හරි. ඉතින් කෙලිම දකුණට දාන්න ඕන. ඉතින් හරියටම හරි ආයි ගත්තා නියමටම. මේ පොඩි රවුමක් නෙමෙයි ඒක. ඉතින් කෙලිම වමට දාන්න ඕන. එයා දෙපැත්ත බැලුවා. ටන් ගාලා දැම්මා. මමත් ගෙදරටම ආවා. එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයි හම්බෙමු. එහෙනම් ඕගලන්ට සුබ දවසක්.